පරිසර පද්ධතිවල මේ තියෙන ලොකු දෙයක් තමයි මේ ඔය ඉන්න ජීවියෝ පාඩම් කරගන්න එක මතක තියාගන්න එක. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න වෙනවා. ඒක මොකක් හරි ඉතින් ක්‍රමවේදයක් හදාගෙන ඔයක මතක තියාගන්න වෙනවා. අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්නයක් ස්ට්‍රක්චර් එක අහනවා. ලකුණක් දෙයක් ගන්න පුළුවන් තැනක්. මේ ශාක ටිකයි සත්තු ටිකයි මතකයි නම් ඔයාලට මේකේ ලේසිය ලකුණු ටික ගන්න පුළුවන්. ලංකාවේ තියෙන පරිසර පද්ධතියක් තමයි මේ නිවර්තන තෙත් වැසි වනාන්තර. නිවර්තන තෙත් වැසි වනාන්තර. මේකට හොඳම උදාහරණය සින්නරාජ. සින්නරාජ, නාකියා දෙනිය, කන්නෙලිය තියෙන නිවර්තන තෙත් වනාන්තර. මේවායේ පවතින මේ ශාක මේ එකම ප්‍රනවුස් එකට යන ශාක ටිකක් තියෙනවා. හොරනාහල්. එක ප්‍රනවුස් එකට යන හොරනාහල්. ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ පරිසර පද්ධතියේ ඉන්න සත්තු ටික. ඒ සත්තු නම් නිකන් මේ සාමාන්‍ය නිකන් මිනිස්සුෙකුට නිකන් බරින නම් ටිකක් වගේ තියෙන්නේ. උණහපුලුවා. නිකන් මූණට දමලා ගැහුවා වගේ නමක් තියෙනවා. උණහපුලුවා. වතදම් වඳුරා. වතදම් වඳුරා. හෝතඹුවා. බලන්න මේ නිකන් බරින නම් ටිකක් තියෙනවා. උණහපුලුවා. හෝතඹුවා. වතදම් වඳුරා. ඊළඟට එන්න මේ ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර වලට නිවර්තන කඳුකර වනාන්තර. කඳුකර වනාන්තර වල පවතින ශාක සහ සත්තු. සාමාන්‍යයෙන් කඳුකරේ ගත්තම කඳුකරේ කියලා කියන්නේ සීතලයි. සීතල නම් වල්. වල් නම් වල් කුරුඳු. වල් කුරුඳු නම් මොනවාද? වල් කුරුඳු නම් ගල් වෙරළු. ගල් වෙරළු ඉතුරු එක මොකද්ද? කීන. සත්තුන්ට ගියාම ගල් වෙරළු තියෙනවා. ගල් වෙරළු නම් මීයා. කවුද? හික්මීයා. තව ඉන්නව සතෙක් පීතකං කොණ්ඩයා. ඔය කඳුකර වනාන්තරවල බලා ගන්න පුළුවන් ගෝන. ගෝන ජීවත් වෙනවා. ඊළඟ පරිසර පද්ධතියට මේ නිවර්තන වේලි සදාහරිත වනාන්තර. මේවායේ පවතින ශාක අධික දැවමේ වටිනාකමක් තියෙන ශාක. අධික දැවමේ වටිනාකමක් තියෙන ශාක තමයි තියෙන්නේ. වීර අන්තිම වටිනාකමක් තියෙන දැවමේ වශයෙන්. වීර, පළු, කළුවර. කළුවර කියන්නේ ඊටා වටිනා දැවමේ වටිනාකමක් තියෙන ශාක. මේ වනාන්තරවල තියෙන මොනවද? වීර, කළු, පළුවර. වීර, කළු, පළුවර. මේවා ජීවත් වෙන සත්තු ගත්තම ශ්‍රී ලංකාවේ ඉන්න මේ විශාලතම අලිගහනේ. ශ්‍රී ලංකාවේ ඉන්න විශාලතම අලිගහනේ ඉන්න ඔය වනාන්තරවල තමයි. ඊට අමතරව මේ දිවියා, වලසා, මුවා ජීවත් වෙනවා. ඊළඟ වනාන්තර මේ නිවර්තන පරිසර පද්ධතිය නිවර්තන කටු කෑල්ල. කටු නම් සාමාන්‍ය මතක් වෙන්න ඕනේ හොඳම දේ. කටු නම් මොනවද? කටු නම් අන්දර. අන්දර නම් ගිනි අන්දර. ඒත් එක්කම තියෙන අනිත් ශාක ටික. ගිනි අන්දර ඊළඟට රණවරා හීරැස්ස. මෙයාගේ ජීවත් වෙන මේ පරිසරයේ ජීවත් වෙන සත්තුත් අර කලින් පරිසරයේ ජීවත් වෙන සත්තු හා සමානව කොටසක්මයි යන්නේ. අලි ඉන්නවා, මුවා ඉන්නවා, දිවියා ඉන්නවා. ඊළඟ පරිසර පද්ධතියට එන්න මේ සවානා. සවානාවල තියෙන ශාක ගත්තම මේ නිකන් අර මේ ඔයාලා පාවිච්චි කරන නිකන් හෙයා ඔයිල් එක අන්තර්ගතය වගේ තමයි. අරලු, නෙල්ලි, බුළු පවතින ශාක. මෙයා මේ පවතින තැන් ලංකාවේ සවානා වලට ප්‍රසිද්ධ මේ තැන් ගත්තම නිකන් අර බස් රූට් එකක් වගේ. බිබිලෙන් පටන් ගත්තම මේ වැල්ලවායේ පටන් ගත්තම වැල්ලවාය, බිබිල ඊළඟට මොනරාගල, මයංගනය මේ බස් රූට් එකක් වගේ තමයි යන්නේ. එන්න ඊළඟට මේ ශ්‍රී ලංකාවේ මේ අනිත් පරිසර පද්ධති වලට පතන වලට පතන ආකාර දෙකක් තියෙනවා. يعني තෙත් පතන සහ වීලි පතන කියලා මේ පතන ආකාර දෙකක් තියෙනවා. තෙත් පතන බහුලව තියෙන හෝටන් තැන්. හෝටන් තැන්නේ තෙත් පතන බහුලයි. තෙත් පතන වල පවතින මේ නැත්තම්
ශාක ප්‍රමුඛ අය වෙන්නේ ඔය ටසොක් තන. ජීවත් වෙන සත්තු ගත්තම වල්ලූරෝ ඉන්නවා, දිවියෝ ඉන්නවා. ගෝණ බලා ගන්න පුළුවන්. ඊළඟට මේ වියලි පතන වලට හොඳ උදාහරණය තමයි ගම්පල. ගම්පල ගත්තම හන්තාන එහෙම වියලි පතන වලට ප්‍රසිද්ධයි. හන්තාන ඊළඟට වැලිමඩ ඊළඟට බණ්ඩාරවලට පැත්තේ කොහෙද මේ හපුතලේ ඔන්න ඔය ප්‍රදේශවල ගම්පල හන්තාන ඊළඟට වැලිමඩ හපුතලේ පවතිනවා වියලි පතන. මේකට මේ පවතින ශාක ගත්තම මේ හන්තාන එහෙම සාමාන්‍යයෙන් මේ යුනිවර්සිටි වල ඔය පළවෙනි බැච් ට්‍රිප් එක යන්නේ හන්තාන. හන්තාන ගියාම වේලි පතන බලාගෙන ඉන්න පුළුවන්. පවතින මේ ශාක වේලි පතන වල තියෙනවා මේ පිනිබර තන. පිනිබර තන පවතිනවා. හන්තාන ප්‍රදේශයේ වේලි පතන වල ප්‍රමුඛ කෙනා. ඊළඟට මේ තෙත්බින් වලට එන්න මේවා මේ අභ්‍යන්තර තෙත්බින් තියෙනවා, වෙල්ලබඩ තෙත්බින් තියෙනවා. ඊළඟට මිනිසා සැදු තෙත්බින් තියෙනවා. අභ්‍යන්තර තෙත්බින් වලට ගංගා ඇලදොල, වගුරු බිම්, වනාන්තර විල්ලු අයිති වෙනවා. වෙල්ලබඩේ වල කලපු මෝය, කඩොලාන, මුහුදු තෘණ ඊළඟට ලවණ වගුරු අයිති වෙනවා. මිනිසා ඇදුවේ වට වැව් ජලාශ කුඹුරු ගන්න පුළුවන්. ඒතර මේ සාමාන්‍යයෙන් ඔය මේ මුහුදු බඩ ආසිතව පවතින ප්‍රධාන ශාක තමයි මේ මුහුදු බඩ පරිසර පද්ධතිය වල තියෙනවා වැටකීය. මේ ඊළඟට වරා තියෙනවා. පේරාදෙණිය වගේ යුනිවර්සිටි එකකට ගියොත් ඔයාලට පුළුවන් ඉතින් ඔය මේ වීලි පතන පරිසර පද්ධතිය බලා ගන්න. අර පළවෙනි බැච් ට්‍රිප් එක යද්දී යනවා කට්ටිය මේ අන්තාන නැගලා එනවා. ඊළඟට මේ ආපහු තනි තනිව යනවා. කපල්ස් යනවා. ගිහිල්ලා මේ පිනිබර තරහින්ම බලලා එනවා. වෙල්ලබඩ පරිසර පද්ධතියක් තියෙන රුහුණ කැම්පස් එකට යාපනයේ වගේ ගියාම ගිහිල්ලා වැටකෙයියම බලලා එනවා. බලා ගන්න පුළුවන්.